මං හැබැයි ඔය වගේ ගොබ්බ වැඩත් කරගෙන තියෙනවා. මං ගත්තා මට ඔහොම හිතලා i8 එකක්. උදේ හේතුන හැන්දෑව ගෙනාවා. i8 කරලා තියෙන බොම විකරලක් වගේ එකක්. පොඩි නිකන් වී පොත්තක් වගේ එකක් තියෙනවා. ඕක දැන් මෙහෙමනේ ඒක එන ට්‍රෙන්ඩ් එකක ගාලේ මම i8 ගෙනාවේ ලංකාවට i8 ඇවිල්ලා බොහොම පොඩි කාලයක් වුණාම. හරිද? බිකුණුවා ඒක. ඇයි දකින්නවද? දැන් i8 එක ගෙනාවා දැන් ලක්ෂ 300යි හරිද? ඒක ඉතින් ලක්ෂ 300 කියන්නේ ලොකු ගානක්. දැන් මේක ලක්ෂ 900යි මේ ඩිෆෙන්ඩර් එක. එතකොට i8 දැන් කෝටි 3ක් දීලා ගෙනල්ලා දැන් මේක පියන අර ද්විබීජ පත්‍රි වගේනේ මේක පෙති දෙකක් තියෙන මේ උඩට යන්නේ. ඒක බරාඩු එකක් එහෙම වුණොත් ඒ දොරත් එක්ක මුඩ යනවා. කෙලෙම උඩට ඇරේ. එහෙම යන්නේ. ආතල් ලැබෙයි. ඉතින් දැන් මේකේ අද්දි දැන් කට්ටිය බලනවා නම් මනම් එහෙම ආ. 4 සීට් එකක් ගෙනාවේ සීට් 4යි තියෙන්නේ. පිටිපස්සේ දෙන්නෙකුට ගිය හැකි මයික්‍රෝමීටර් දෙකේ වගේ මිනිස්සුන්ට ගිය හැකි. හරි? සාමාන්‍ය මිනිස්සුන්ට අමාරුයි. කලල දෙකක් වගේ තියාගෙන ගිය හැකි. ගත්තට පස්සේ තමයි මටත් තේරුනේ අම්මට සිරි කිසි කෙනෙකුට යන්න බෑ. දෙන්නෙකුට ගිය හැකි. අපේ අම්මා ස්තෝපුවට එනකොටත් බයිනවා යනකොටත් බයි. මන් දැන් මේ ලක්ෂ 300ක් ගෙනලා පද්දමට බැනුම් අහනවා හරිද? ස්තෝපුවට එන ගානේ බයින. මොකද්ද මේ? අය යනකොටත් බයි. අප්පච්චි එන ගානේ මේක හොඳයි ලැබු එලක් කරින්න. මේක හොඳයි. මේක තේරුම්න්නේ ලැබු එලක් කරින්න. මොකද ගෙදර කිසි කෙනෙකුට යන්න හම්බෙන්නේ නැහැ. මං මේ බැනුම් ඔක්කොම ඉවසුවා. ඉවසලා ඉතින් දැන් වාහනේට තියෙන ආදරේන ඉවසගෙන දැන් යනවා. යද්දී පාරෙත් ඉතින් කෙනෙහිලිකම්. මිනිස්සු ආසයි කැමති පොඩිනේ බස් එලවන එහෙම ගණන් ගන්නෑ. නිකන් හෝන් එක ගහන හෝන් එකට තිසිලා යනවා. පාරේ කෙනෙහිලිකම් ඉවසුවා. යන අය ඒවත් ඉවසුවා. තව ඉවසුවා මොනවද අම්මෝ කිසි තැනක යන්න බෑ යටවදිනවා. කිසිම තැනක යන්න බෑ යටවදිනවා. දැන් වාහනේ ගත්තේ ඉඳන් සමහර දැන් බලෙන් කතා කරන එන්න මේ අපේ මලගයක් තියෙනවා එන්න ඕනේ. මල ගෙදරකට කතා කළත් මිනිය තියනවද කියලා අහන්න කලින් මං අහන්නේ යටවදිනවද දන්නේ නැහැ. යටවදිනවද දන්නේ නැහැ. යට ඉවසුවා ඔක්කොම ඉවසුවා කියහන් දැන් හැමදේම කරන්නේ වාහනේ වෙනුවෙන්. ඔන්න මට මූ දුන්න ආතල් එක i8 එක. දැන් මම එනවා කෑගල්ලේ ඉඳන්. හරිද? සිංහ ගමනෙන් එනවා දැන්. පාරේ කෙනෙහිලිකම් වලට ලක් වෙවි එනවා. ඒ එනකොට දැන් කොල්ලෝ හැම තියෙන වීඩියෝ කරනවා. අරක ඔක්කොම තියෙනවා. පොල් ගහ වලට ගිට්ටු වෙනකොට දැන් ඔන්න පාරේ පොඩි බ්ලොක් එකක්. දැන් බ්ලොක් එකේ මම යනකොට දෙපැත්තේ මිනිස්සු ඉන්නවා. ඉතින් මාව අඳුර ගන්නවා. ඉතින් කතා කරනවා. සැලියුට් මමත් ඉතින් ඔහොම කරලා. හරි? ගියා. ගිහින් මැදදී මේක හිටිල්ලක් බං. හරිද? මම ඉතිහාසෙ එහෙම බ්‍රේක් එකක් දැකලා නෑ වාහනේ. එම්ම තන හිට්ටා මේක. දැන් බ්ලොක් එක යන්න ගත්තා විතරයි. මට ඇහෙනවා පිටිපස්සේ වාහන පොලේ බස්සෙම ඇද වෙලා හිටිනවා. දුම් යනවා. මොකද අර බ්‍රේක් ගහගෙන දැන් අපි ළඟින් යන්නේ. මොකද මේක හිටලා තියෙන්නේ එන්ජින් එකේ මොකද පොඩි කේස් එකක්. ඒ කේස් එක ආවම BMW හිටිනවා. ඩ්‍රයිව් ට්‍රේන් කියලා කියන්නේ ඒවා කෙලින්ම හිටිනවා. එතන හිටිනවා. ඒ කවුද කින්ද මන්ද වැඩක් නැහැ. එතන හිටිනවා. UK වලින් හරි කොහෙන් හරි ගෙන්නන්න ඕන කවුරු හරි. නැත්තම් කැරියර් එක දාලා ගෙනියන්න ඕන. මට වුණ දේ මොකක්ද? අර බ්ලොක් එක මැද්දේනේ. දැන් අර මිනිස්සු පල්ලා පැනලා මාව ඔහොම ඕවර්ටේක් කරගෙන යනවා. දන්නේ නැහැ මම කියලා. මම බැනුම් ගැව් ඇහිල්ලා. ඒ ඇස්සේ මං අර සැලියුට් එක දාපු උන් ටික පහුනේ ටික දුරයිනේ. උන් ආයෙ ඇවිල්ලා. මම තීරණය කළා මම මේක දෙනවා. වාහනයක් හින්දා මෙහෙම මේ බලු වෙන්න බෑ. ඈ දීලා මං ආයෙ කල්පනා කරා ඇත්ත කතාව මං කියන්නේ කාර් කියනව නරක නෑ කාර් කියනව හොඳයි. හරිද? අර ජිප් එකකට හුරුනාට පස්සේ කාර් එකට යන්න හිතෙන්නේ නැති ගතියක් තියෙනවා සමහර වෙලාවල්. දැන් i8 එකේම යනකොට මටම තේරිලා තියෙනවා මම බිම ඉඳගෙන යනවා ඒ ගතියක් දැනෙන්නේ. පාරේ ඉන්නේ. හරිද?
හැමෝම උසයි ඔහොම. බිම වඩිලා ඉන්නේ. අර ඔයාලා පුවක් අර කොළපතේ ගිහින් තියෙනවද අර ඔහොම ඇදගෙන යන? ඒ වගේ අත්දැකීමක් ගත්තේ. හරි? බය බෑ මේ යටවදී කිය. මම ආයේ කල්පනා කරා අපි අම්මේ මට ඇති මේ කතාව කියලා. හරි?